සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මගේ 38 වන ප්ලාන් සේල් එක තමයි ඉදිරිපත් කරන්න හදන්නේ. ඉතින් 38 වෙනි ප්ලාන් සේල් එකේ තියෙන පැළ වර්ග මොනවද කියලා බලලා කැමතිනම් මට WhatsApp පණිවිඩයක් තියන්න ඕඩර් එකක් දාන්න. ඉතින් මීට කලින් සේල්ස් වලදී පැළ මිලදීගත් සියලුම මහත්ම මහත්මීන්ට ඉතාම ස්තුතියි කරනවා. ඒ වගේම මාව නරඹන මාව සබ්ස්ක්‍රයිබ් කරලා මගේ වීඩියෝස් බලන ඔයාලා හැමෝටම මට කමෙන්ට්ස් කරන මට ආදරය කරන සියලුම අයට ස්තුතිවන්ත වෙන ගමන් මගේ ප්ලාන් සේල් එකට යනවා. ඔන්න ඉතින් හැමදාමත් වගේම ඔයාලට ඇෆ්‍රිකන් වයලට් ගේන මම ඉතින් අංක 1න් ඔයාලට ඇෆ්‍රිකන් වයලට් පාට වර්ග 8ක් පෙන්වන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න මල් පිපිලා තිබුණ නිසා වෙන් කරගන්න හරිම ලේසි වුණා. මෙන්න බලන්න. ඒ ඇෆ්‍රිකන් වයලට් පාට වර්ග 8 මම ඔයාලට හඳුන්වලා දෙන්නම්. මෙන්න මේ ලා පාටට කොලේ හැදෙන මෙන්න මේ පොකුරු තියෙන රෝස පාට වර්ණය. පොකුරු කියන්නේ ඒක මේ ලොකුවට යටින් පෙටල්ස් 3ක් ඇවිල්ලා උඩ පොකුරක් වගේ හැදෙන මලක් තමයි එන්නේ. එන්න මල් පිරීලා තියෙනවා. බලා ගන්න පුළුවන් ඒ වර්ගය. ඊට පස්සේ මෙන්න මේ වර්ගය එක ලාරෝස පාටයි සුදු පාටට හුරු පාට. මෙන්න ඊළඟට ලස්සන මෙරුන් කලර් එක. මෙන්න මෙරුන් කලර් පාට තියෙන එක. ඊගාවට මේක පොකුරු හැදෙන මෙන්න මේ මල පිපෙන්නේ. මෙන්න ඒකේ ලස්සන ලොකු මලක් තමයි ඒකේ හැදෙන්නේ. ඊගාවට මේක දම් පාට. මෙන්න මේ පාට දම්. ඊගාවට පුංචි පොකුරක් වගේ රෝස මලක් වගේ හැදෙන රෝස පාටක්. ඒ කලින් රෝස එක නෙමෙයි වෙන රෝස පාට ඇෆ්‍රිකන් වයලට් එකක්. ඊගාවට මෙන්න මේ නිල් පාට මල එන්නේ. හරිම ලස්සන නිල් පාට මලක් ඒකේ තියෙන්නේ. මේක තාම පොහොට්ටු. මේක සුදු පාට තනි පෙති වර්ගය. සුදු පාට තනි පෙත්ත හැදෙන මල එකේ එන්නේ. ඉතින් මෙන්න මේ ඇෆ්‍රිකන් වයලට් 8 වෙන් කරගන්න කෙනෙකුට ඉතාම හොඳයි. වෙන් වශයෙන් පාට වර්ග ටික පේන්න තියෙනවා. ඉතින් මේන් එක පැලයක් රුපියල් 200යි වෙන්නේ. ඉතින් මේක මේ ඇෆ්‍රිකන් වයලට් ඕනම පාරිසරික තත්ත්වයක් යටතේ හදාගන්න පුළුවන්. වැස්සට නොතෙමෙන්න ආවරණය කරලා තිබ්බහම අවුව හොඳින් වැටෙන වෙලාවට මේකේ මල් එනවා. ඉතින් නිතරම යටින් මල් පොකුරක් මෝදු වෙන ගමන් තමයි හැම පැලයක්ම තියෙන්නේ. මලක් හැදුනහමත් සෑහෙන දවසක් ඒ මල වැටෙන්නේ නැතුව තියෙනවා. මේකට එන වෛරස් දිලීර රෝග මැඩ පවත්ව ගන්න කැප්ටාන් වගේ මැංගොසෙප් වගේ දිලීර නාශකයක් විටින් විට පසට යොදන්න තමයි තියෙන්නේ. ඉතින් නිතරම ගහ තෙමෙන්නේ නැති වෙන්න පසට වතුර එකතු කරලා පස වේලුණාට පස්සේ වතුර ටිකක් එකතු කරලා මේක හදාගන්න හරිම ලේසියි. ඕනම පාරිසරික තත්ත්වයක් යටතේ
වර්ෂාවෙන් ආරක්ෂා කරගෙන තියාගන්න විතරයි ඕන. ඉතින් ගාල්ලා ආවට කෙනෙක් නම් පැමිණ මිලදී ගන්න උනත් පුළුවන්. ඉතින් ඔයාලා ආස කෙනෙක් ඉන්නවා නම් අංක 1 ඇප්‍රිකන් වයලට් පාට වර්ග 8 කැමති ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන් මේ පාටවල් වලින්. ඉතින් එහෙනම් ඊළඟට මොනවද තියෙන්නේ කියලා අපි බලමු. මේ අංක 1 ඇෆ්‍රිකන් වයලට් රුපියල් 200යි එක ප්ලාන්ට් එකක්. අංක 2ට පෙන්වන්නේ මෙන්න මේ විසිතුරු ප්ලාන්ට් එක. මෙන්න බලන්න. ඒකේ කොලේ හරිම ලස්සනයි. හැංගින් පොට් එකක දාන්න පුළුවන් විසිතුරු ප්ලාන්ට් එකක්. මේ ප්ලාන්ට් එක අංක 2කින් අරන් ආවේ. ලොකු දිගට හැදිච්ච මේ මුල් එනවා මේවයි. පස්සේ ගෑවුණු තැන් වලින් මුල් එනවා. ඒ ස්ථාන වලින් වෙන් කරලා පැල ලබා ගන්නත් පුළුවන් වෙන ප්ලාන්ට් වර්ගයක්. හැංගින් පොට් එකක දාන්න පුළුවන් වර්ගයක්. හරිම ලස්සන විසිතුරු කොලයක් තියෙන්නේ. මේ එක පොට් එකක තියෙන ප්ලාන්ට් එකක් මම ඔයාලට 250කට දෙනවා. අංක 2 250යි. අංක 3 මෙන්න මේ පෙන්නන විසිතුරු ප්ලාන්ට් එක. මෙන්න විසිතුරු ප්ලාන්ට් එක. උස ප්ලාන්ට් එකක්. මෙන්න විසිතුරු ප්ලාන්ට් එක. කොළ 5ක් තියෙනවා. අංක 3 250යි. අංක 4ත් ඒ වර්ගයමයි. මෙන්න මේ කැරලි ගැහුණ කොළය තියෙන්නේ. ඒකේ කොළ 6ක් තියෙනවා. උසම උස ප්ලාන්ට් එකක්. හොඳ නිරෝගීව හැදිච්ච ප්ලාන්ට් එකක්. මෙන්න මේ පෙන්නන වර්ගය. මේ කැරලි ගැහිලා තියෙන මෙන්න මේ පෙන්නන වර්ගය. ඒක රුපියල් 300යි. අංක 4. අංක 5 මෙන්න මේ පෙන්නන ෆර්න් වර්ගය. මෙන්න ෆර්න් එක. මේ ෆර්න් එක අංක 5. ඒකේ මෙන්න මේ වගේ එක එතන තියෙන පඳුරු රාශියක්. මෙන්න මේ වගේ එකට හැදුණු කොළ රාශියක් තියෙන කොටසක් ඔයාලට 200ක වගේ රුපියල් 200කට ලබා දෙන්න පුළුවන්. එහෙම ප්ලාන්ට් එහෙම පැල පොකුරක් ගත්තාම ලොකුවට මෙන්න මේ වගේ බුෂ් එකක් ආකාරයට ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදියට තියාගන්න පුළුවන් ෆර්න් වර්ගයක් තමයි. හරිම ලස්සනයි. ලා කොළ පාටයි. ටිකක් අඳුරට ප්‍රිය කරන ශාකයක්. මේ ඇතුළකට තමයි හොඳ. ඔයාලට දෙන්න පුළුවන් රුපියල් 200කට ඒක. අංක 6ට මෙන්න මේ යෙලෝ ප්ලාන්ට් එක පෙන්නන්නේ. මෙන්න මේ මල හැදෙන්නේ. මේක හැංගින් පොට් වල දාන වර්ගයක්. වැලක් ආකාරයට පහළට එල්ල වැටෙන මල් වර්ගයක්. මේ තියෙන්නේ ඒ වැල්. ඒකේ ලස්සන මෙන්න මේ ආකාරයේ කහ පාට මලක් තමයි දෙන්නේ. හරිම ලස්සන වර්ගයක්. ඒකේ පැලයක් ඔයාලට 250කට එක පොට් එකක් ගන්න පුළුවන්. ඊගාවට අංක 7 ගෙනාවේ
මෙන්න මේ කැලතියා එක ඒ කැලතියා එක මෙන්න මේ ආකාරයෙන් තියෙන්නේ. හරිම ලස්සනයි. වෙල්වෙට් කොලයක් තමයි ඒකේ තියෙන්නේ. මෙන්න ශාකය. මේන් එක ප්ලාන්ට් එකක්. ඔයාලට හොඳින් වැඩුණු ප්ලාන්ට්ස් තියෙන්නේ ඔක්කොම. එකක් ඔයාලට 350කට දෙනවා. අංක 7 350යි. අංක 8 අංක 8ට ගෙනාවේ ඔයාලට මෙන්න මේ මල හැදෙන වර්ගය. මෙන්න මල් පොකුරු කීපයක්ම තියෙනවා ප්ලාන්ට් එකේ. ලැන්තානා පොට් එකක් තියෙනවා. මල් ආපු නිසා තමයි පෙන්වන්නේ. ඒක ඔයාලට මම ලැන්තානා ප්ලාන්ට් එක 250කට දෙනවා. අංක 8. මෙන්න මල් කිනිත්ත. හරිම ලස්සනයි. මෙන්න මල් කිනිත්ත. අංක 8 250යි. 9 මෙන්න මේ සිංගෝනියම්. මේ සිංගෝනියම් ප්ලාන්ට්ස් තියෙනවා. ඔයාලට ගන්න පුළුවන්. මෙන්න ප්ලාන්ට්ස් සිංගෝනියම් පඳුරු. මේ රෝස පාට සිංගෝනියම් එක මම ඔයාලට 150කට දෙනවා. සිංගෝනියම් 150යි. මෙන්න මේ ආකාරයේ ප්ලාන්ට්ස් තියෙන්නේ. වීඩියෝ එක කරන අතරතුර පොඩි දෙයක් පෙන්වන්නම්. මෙන්න මේ බිගෝනියා එකේ මල් පොකුරක් දීලා තියෙනවා. හරිම ලස්සන මල් පොකුරක්. මේ බලන්න. ඒක අල්ලන්නත් බැහැ, ටක් ගාලා කැඩෙනවා. හරිම ආසයි. ලස්සන මෙන්න මල් පොකුර. මේ උස බිගෝනියා එකක්. ලස්සනයි. ඒක ඔයාලට පෙන්නුවේ. මෙන්න මේ ප්ලාන්ට් එකේ තමයි ඒක හැදිලා තියෙන්නේ. අංක 10 මේ සිල්වර් ඩස්ට් පැල. සිල්වර් ඩස්ට් එක ලස්සනටම හැදිලා තිනවා. සිල්වර් ඩස්ට් ප්ලාන්ට් එක රුපියල් 200යි. සිල්වර් ඩස්ට් ප්ලාන්ට් එකක් ඔයාලට ගන්න පුළුවන්. රුපියල් 200යි. සිල්වර් ඩස්ට්. අංක 11 මෙන්න මේ හොඳින් වැඩුණු මෙන්න මේ කොළ සුදු පාට වෙන වර්ගය තියෙනවා. බුෂ් තියෙන්නේ. ලොකු පඳුරු 250කට දෙනවා. අංක 11 මේ සුදු පාට වර්ගය. අංක 11 250යි. අංක 12ට තියෙන්නේ මෙන්න මේ සැල්වියා රතු පාට සැල්වියා. අංක 12 සැල්වියා ප්ලාන්ට් එකක් 200යි. සැල්වියා අංක 12 රුපියල් 200යි. ජපන් රෝස ටිකක් තමයි මේ තියෙන්නේ. මේන් පොට් එකක් 150යි. මෙන්න ලස්සනට මල් දීලා තියෙනවා. ජපන් රෝස මෙන්න පාටවල්. ජපන් රෝස 150යි. මේ පොට් එකක් ලොකුවට හැදිලා තියෙන ප්ලාන්ට් තියෙන්නේ. මේ හැංගින් පොට් එක දාන්න පුළුවන් ආකාරයට හැදිච්ච ප්ලාන්ට්ස් තියෙන 150යි. එයින් පොට් එකක්. අංක 14ට මම මේ පෙන්නන ටැකෝම ප්ලාන්ට් එක. මෙන්න මල දම් පාටයි. මෙන්න මල් කිනිත්ත ටැකෝමා. මෙන්න ප්ලාන්ට් එක ප්‍රමාණය.
පොට් එක දාලා හදලා තියෙන්නේ ලොකු ශාක තියෙන්නේ. ටැකෝම ප්ලාන්ට්ස් තමයි මේ මල් මොට්ටු වෙනවා. ටැකෝම ප්ලාන්ට්ස් තමයි මේ දිගටම තියෙන්නේ. මෙන්න මේ වර්ගය. ඒ ටැකෝම ප්ලාන්ට් එකක් ඔයාලට රුපියල් 500කට ගන්න පුළුවන්. ඉතාලම ලොකු ගස් තියෙන්නේ. මේ බලන්න හරිම ලස්සනයි. ලස්සන මලක් තියෙන්නේ. ටැකෝම ප්ලාන්ට් එකක් රුපියල් 500කට දෙනවා. ඊගාවට අංක 15. අංක 15ට තියෙන්නේ මෙන්න මේ කටු නැති පොපි එක. ලොකු ප්ලාන්ට්ස් තියෙන්නේ. මේ මල් එනවා. පොපි එක. එකත් රුපියල් 500යි පොපි එක. ප්ලාන්ට්ස් තියෙන්නේ ලොකු ප්ලාන්ට්ස්. අංක 15 පොපි 500යි. අංක 16. අංක 16ට ගෙනාම ස්පයිඩර් ප්ලාන්ට් එකක්. මෙන්න ඒකේ පැල. මෙන්න ඒකේ දිගටම අතු ඇවිල්ලා එන පැලය. එන ස්පයිඩර් ප්ලාන්ට් එකේ පැල. මෙන්න මේ වගේ පැලයක් ඔයාලට පැල කරගන්නත් පුළුවන්. මේ ස්පයිඩර් ප්ලාන්ට් එක. මේ මෙහෙම මෙතනින් මේ අතු ඇවිල්ලා ඒ අත්ත දිගේ මෙහෙම එනවා. මුඩුත් එක්ක තියෙන්නේ ස්පයිඩර් ප්ලාන්ට් එක. ලොකුයි මේ ප්ලාන්ට්ස්. හැංගින් පොට් එක දාලා හදාගන්න පුළුවන් ස්පයිඩර් ප්ලාන්ට් එකක්. රුපියල් 400කට ගන්න පුළුවන් ඔයාලට. අංක 16. අංක 17ට තියෙන්නේ මෙන්න මේ ශාකය. මේක පවුඩර් පෆ් කියන වර්ගය. ලොකු ශාක. මේක පුරාම මල් එනවා කාලෙකට. මේ ශාකේ නම් මල් නැහැ. මල් තියෙන ප්ලාන්ට්ස් ඇති. ඉතින් මේ අද වටේ ඇවිදින ගමන් තමයි ඔයාලට ප්ලාන්ට්ස් පෙන්නන්නේ. ඉතින් මේක අංක 17 කියලා අහන්න පුළුවන්. මේ ලොකු වෙලා දැන් තියෙන්නේ මේ ප්ලාන්ට්ස්. මේකක් දැන් රුපියල් 500ක් වගේ මුදලකට තමයි ඔයාලට දෙන්න වෙන්නේ. රුපියල් 500 අංක 17. අංක 18. අංක 18ට මෙන්න මේ පුංචි කොළ තියෙන මේ විසිතුරු ප්ලාන්ට් එක පෙන්නන්නේ. අංක 18ට මේ බලන්න ලස්සනයි. බොන්සායි පැලයක් වගේ එකක් ඒක. ඒ ප්ලාන්ට් එක මේ හොඳ හයියට තියෙන ප්ලාන්ට් එකක්. මෙන්න බලන්න ඒක. විසිතුරු ප්ලාන්ට් එකක්. අංක 18. ඒක රුපියල් 500යි. අංක 18. අංක 18ට මෙන්න මේ පුංචි කොළ තියෙන මේ විසිතුරු ප්ලාන්ට් එක පෙන්නන්නේ. අංක 18ට මේ බලන්න ලස්සනයි. බොන්සායි පැලයක් වගේ එකක් ඒක. ඒ ප්ලාන්ට් එක මේ හොඳ හයියට තියෙන ප්ලාන්ට් එකක්. මෙන්න බලන්න ඒක. විසිතුරු ප්ලාන්ට් එකක්. අංක 18. ඒක රුපියල් 500යි. අංක 19. අංක 19ට මම පෙන්නන්නේ මෙන්න මේ නුග විශේෂය. මේ නුග එකක්. විසිතුරු ප්ලාන්ට් එකක්. ලස්සන කොළ තියෙන ප්ලාන්ට්ස් වර්ග සොයන ඔයාලට තමයි මේ ප්ලාන්ට්. මේක රුපියල් 400කට මිලදී ගන්න පුළුවන් ඔයාලට. මේ නුග එක රුපියල් 400යි. අංක 20. අංක 20ට ගෙන ආයේ මෙන්න මේ ලස්සන සුදු පාට කොළයක් තියෙන බටර් ප්ලාන්ට් එකක්. බටර් පඳුරු. අංක 20. මේ ප්ලාන්ට් එකක්
රුපියල් 500යි. සුදු පාට බට රුපියල් 500යි අංක 20. ඉතින් අංක 21කින් මම ඔයාලට පෙන්වන්නේ මෙන්න මේ ඉවාට. මෙන්න මේ පොඩි සුදු පාට මල හැදෙන ඉවාට. ඉවාට පොට්ස් තියෙනවා. ඉවාට පොට් එකක් රුපියල් 200ට ගන්න පුළුවන්. අංක 21 කියලා ඉල්ලන්න. රුපියල් 200යි ඉවාට පොට් එක. රුපියල් 200යි. ඊගාවට අංක 22. අංක 22 මෙන්න මේ වර්ගය. මෙන්න මේ විසිතුරු වර්ගය. මෙන්න මේ විසිතුරු වර්ගය. ඒක රුපියල් 180කට දෙනවා ගන්න පුළුවන්. පුෂ් එකක් ආකාරයට හදා ගන්නත් පුළුවන්. ගාඩන් එකේ හිටව ගන්න ලබා ගන්නත් පුළුවන්. ඒවත් අර කලින් පෙන්නපු ඉවාට එකත් ගාඩන් වල හදන්න ගන්නේ. පොට් එක දාලා හදන්නත් පුළුවන්. ඒ වර්ගයේ 180කට දෙනවා. අංක 23 බෝගන්විලා. බෝගන්විලා පඳුරු තියෙන්නේ මල් එන්න ඉතාම ආසන්නයි. මල් එන්න ඉතාම ආසන්නයි කියලා පේනවා. මේ පුංචි මල් එනවා. එන ගමන් තියෙන්නේ. ඉතින් ලොකු පඳුරු තියෙන්නේ මේ. ඒ ලොකු පඳුරු. එයින් පඳුරක් 450කට ඔයාලට දෙනවා. අංක 23 මේ පුංචි මල් එනවා. මල් එන්න ඉතාම ආසන්නයි. ලොකු පඳුරු 4ක් තියෙනවා. 450ට දෙනවා. පුංචි පඳුරුත් තියෙනවා. ඒවා නම් 250යි. ඒකෙත් මල් එන්න ආසන්නයි. බෝගන්විලා තමයි අංක 23ට පෙන්නුවේ. පොඩි එක 250යි. ලොකු එක 450යි. අංක 24 මල් පිපීගෙන එන මොට්ටු තියෙන කපුරු කිහිපයකුත් තියෙනවා. මෙන්න මේ වගේ කපුරු ප්ලාන්ට්ස් කිහිපයකුත් තියෙනවා. අංක 24න් කපුරු ප්ලාන්ට්ස් කැමති අයට ඉල්ලන්න පුළුවන්. කපුරු වෙනද වගේම 180ට කපුරු දෙනවා. කපුරු 180යි. අංක 24. අංක 25 මෙන්න මේ වෙරිගේටඩ් කොළය තියෙන වද වර්ග කිහිපයක් තියෙනවා. අංක 25 සුදු පාටයි කොළ පාටයි පත්‍ර තියෙන එකත් රතු පාට රෝස පාටත් කොළ පාටත් පත්‍ර තියෙන වද එක. මල් නම් ඇවිත් නැහැ තවම. ලොකු උස ප්ලාන්ට්ස් තියෙන්නේ. කැමති කෙනෙකුට අංක 25 ඉල්ලන්න පුළුවන්. එක ප්ලාන්ට් එකක් 250යි වද. මේකේ රතු පාට මලක් තමයි එන්නේ. වද ප්ලාන්ට් එක රුපියල් 250යි අංක 25. ඉතින් ආදරණීය හිතවතුනි, ඔයාලට 38 වන ප්ලාන්ට් සේල් එකෙන් ගෙන ආපු ප්ලාන්ට්ස් වල කැමති ප්ලාන්ට්ස් තියෙනවා නම් මගේ තිරේ දිස්වන WhatsApp දුරකථන අංකයට මැසේජ් එකක් දෙන්න. ඔයාලට ඒවා ඔබේ නිවසටම ලැබෙන්න සලස්වන්නම්. ඉතින් කියන්න ඕන බැංකු මුදල් තැන්පත් කරන අය පිළිවෙලට තමයි ප්ලාන්ට්ස් ලබා දෙන්නේ. ඉතින් ඒක නිසා ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙලා ප්ලාන්ට්ස් මිලදී ගන්න කියලා කාරුණිකව ආරාධනා කරනවා. ඉතින් පසුගිය
දිනවල තිබුණු කුරිය අපහසුතාවයන් දැන් බොහෝ දුරට මග හැරමින් පවතින නිසා අපි ප්‍රාන්ස් ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒ වාගේම කියන්න ඕන අද මම ප්‍රාන්ස් සේල් එක කරේ ප්‍රාන්ස් තියෙන තැන්වලට ගිහින් තමයි. ඉතින් පෙන්නපු ප්‍රාන්ස් වගේම නොපෙන්නපු ප්‍රාන්ස්නුත් තියෙනවා. ඉතින් ඔයාලා මගෙන් විමසීමක් කරෝතින් මේ වගේ ප්‍රාන්ස් කොහොමද කියලා මට ඒවා ගැන කියන්න පුළුවන්. ඉතින් කැමති ප්‍රාන්ස් වර්ග ඇනවුම් කරලා ලබා ගන්න කියලා පුංචි ඉල්ලීමක් කරන ගමන් ආදරෙයි ඔයාලා හැමෝටම. සුබම සුබ නව වසරක් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඊළඟ සේල් එකෙන් මුණ ගැහෙනකන් ගිහින් එන්නම්. තෙරුවන් සරණයි.